ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ පැමිණි විට සුන්දර වෙල්යායකට සහ කදුපන්ති කිහිපයකට මැදිව විරාජමානව වැඩ හිඳින දෙමටමල් ඓතිහාසික රජමහා විහාර සංකීර්ණය අපට හමු වනවා. කලින් රූප රචනාවේ අප මාතෘකා කොටගත් යුදකලාව පුදවීමටද මෙම දෙමටමල් විහාරයේ සම්බන්ධකමක් ඇති නිසා එම රූප රචනාව නොලැබූ අයෙක් වේ නම් ඉහළින් නැති ලින්ක් එකෙන් එම රූප රචනාවත් නරඹා මෙය නරඹන ලෙසට ඉල්ලා සිටිනවා. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසට අයත් වන දෙමටමල් විහාරය යුදගනාව චෛත්‍ය ඉදිකිරීමට ප්‍රථමව ඉදි වූවක් වන අතර එනම් ඓතිහාසික පසුබිම සැලකීමේදී යුදගනාව වෙහෙර වහන්සේට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන බව පැවසිය යුතුයි. ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේදී රෝහණ රාජ්‍ය නොහොත් රුහුණු රටේ රජකම් කළ මහානාග නම් රජු විසින් මේ කර වූ බව ජනප්‍රවාදයේ සඳහන් වන නමුත් ලිඛිත ඉතිහාස සාක්ෂි හමු වී ඇති බවක් සඳහන් නොවේ. මුටසීව රජුගේ දෙවන පුතු වන මහානාග රජු රුහුණට පලා එන්නේ වැඩිමහල් සහෝදරයා වන දේවානම්පියතිස්ස රජුගේ බිසවගේ ඝාතන කුමන්ත්‍රණයක් හෙළිවීමත් සමගය. මෙය අප කලින් රූප රචනාවේ විස්තර කර ඇත. දේවානම්පියතිස්ස රජුගේ ජ්‍යෙෂ්ඨ බාල සහෝදරයා විසින් මේ කර වූ බැවින් දෙටුමල් විහාරය නමින් නම් වී පසුව දෙමටමල් විහාරය වූ බවද කියවෙනවා. එලෙසම පලා යමින් උන් තිස්ස මලනුවන්ව දුටුගැමුණු කුමරු විසින් දුටු තැන මෙම ස්ථානය බැවින් දුටුමල් දෙමටමල් වූ බවද තවත් මතයක්. දෙමට ගසින් වටව දෙමටමලින් බර වූ භූමියක ඉදි වූ නිසා දෙමටමල් විහාරය ලෙස හඳුන්වන්නට යෙදුණු බවත් තවත් සමහරකගේ අදහස වුවත් මහා වංශය, පූජාවලිය, චූල වංශය වැනි අතීත ඉතිහාස ග්‍රන්ථවල මෙම විහාරය හඳුන්වා ඇත්තේ ගමිට්ටවාලී වෙහෙර, දෙමටගල වෙහෙර, දෙමටවල වෙහෙර වැනි නම් වලිනි. නමුත් මෙම කිසිම කෘතියක මෙම විහාරය ඉදිකර වූ රජතුමා ගැන සඳහනක් නොවීමද විශේෂ කරුණකි. මහා වංශයට හා පූජාවලියට අනුව කාවන්තිස්ස රජ සමයේදී මෙම විහාර සංකීර්ණය හා සම්බන්ධ යම් යම් විස්තර ඇතුළත් වුවද සද්ධර්ම රත්නාවලියට අනුව කාවන්තිස්ස රජු විසින් සූසට විහාරයන් කර වූ බවද සඳහන් නමුත් එම විහාර අතර දෙමටමල් විහාරය ගැන සඳහනක් නොමැත. එසේනම් එය කාවන්තිස්ස රජ සමයට ප්‍රථමව ඉදිවුමක් විය යුතු අතර මහානාග රජු හා මෙම විහාරය අතර ඇති සම්බන්ධය තහවුරු වීමක් ලෙසද සැලකිය හැකිය. දුටුගැමුණු කුමාරයා පැවති යුද්ධයෙන් පරාජය වූ සද්ධාතිස්ස කුමරු පලාවිත් මෙම දෙමටමල් විහාරයේ එකල වැඩවිසූ නායක ස්වාමීන් වහන්සේ වන ගෝතපබ්බත රහතන් වහන්සේගෙන් උදව් ඉල්ලා සිටි අතර උන්වහන්සේ විසින් තම කුටියේ සයනය යට තිස්ස කුමරුට සැඟවෙන ලෙස උපදෙස් දී ඇත. ටික වේලාවකින් තිස්ස කුමරු පසුපස හඹා දුටුගැමුණු කුමාරයා මෙම විහාරයට පැමිණ පෙරකී නායක ස්වාමීන් වහන්සේගෙන් තම මලනුවන් පිළිබඳ විස්තර විමසා ඇත. රහතන් වහන්සේ නමක් වශයෙන් තමන් වහන්සේට බොරු කීම අකප බව උන්වහන්සේ දන්නා නමුත් ඇත්ත පැවසුවොත් දුටුගැමුණු කුමාරයා තම එක කුස උපන් මලනුවන් මරා දමා විශාල පාපයක් සිදු කරගන්නා බවටද අවබෝධ කරගත්තේය. එබැවින් උන්වහන්සේ තිස්ස කුමරු මාගේ ඇඳ උඩ නම් නැත යයි පැවසූ බවද සඳහන්. මීට වැඩිමනත්ව ඇසුව තැනින් දැක්කේ නෑ, දැක්ක තැනින් කියන්න බෑ ලෙස පවසා සිටි බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. මෙහි ඇසුව තැනින් යනු කන් දෙක වන අතර කන් දෙකින් දකින්නට නොව අසන්නට පමණක් පුළුවන් බව දන්නා උන්වහන්සේ ඇසුව තැනින් දැක්කේ නෑ ලෙස පවසන්නට ඇත. මෙලෙසම ඇස් දෙකින් බැලීමට හැකිවද කතා කිරීමට බැරි බව දන්නා නිසා දැක්ක තැනින් කියන්න බෑ ලෙස පවසා සිටියාලු. මෙයින් අධෛර්යයට පත් වූ දුටුගැමුණු කුමාරයා විහාරයෙන් පිටවීම පිණිස ගෝතපබ්බත රහතුන් වහන්සේට වැඳ නමස්කාර කිරීමට දනගසන විට උන්වහන්සේගේ සයනේ ඇතිරිල්ල යටින් අතපසුවීමකින් එළියට නිරාවරණය වී තිබූ සද්ධාතිස්ස කුමරුගේ දකුණු පාදයේ මහපට ඇඟිල්ල දුටු බව පැවසෙනවා. මෙයින් තිස්ස කුමරු මෙහි සැඟවී ඉන්නා බව දැනගත් දුටුගැමුණු කුමාරයා ඒ බව සංඝයා වහන්සේලාට අනුහගවා විහාරස්ථානයෙන් පිට රැකවල්ලා සිට ඇත. ගෝතපබ්බත රහතුන් වහන්සේට මේ බව වැටහි තිස්ස කුමරු විහාරයෙන් පිටමන් කිරීමට උපායක් කල්පනා කොට කුඩා දෝලා ඇඳක තිස්ස කුමරු හාන්සි කරවා කහ සිවුරකින් සිරුර සම්පූර්ණයෙන් වසා කුඩා සාමණේර භික්ෂූන් සිව් දෙනෙකු ලවා අපවත් වූ ස්වාමින් වහන්සේ නමක් ලෙස විහාරයෙන් පිටවන් කරනු ලැබුවා.
අපවත් වීමට තරම් වූ අසනීප ඇති ස්වාමින් වහන්සේ නමක් විහාරස්ථානය තුල තමාට එදින උදෑසන දකින්නට නොලැබුණු බැවින් මේ සංඝයාගේ කරපිටින් පලා යන්නේ තම මලනුවන්ම බව විහාර භූමියේ දොරටුව අසලදී හමු වූ මල පෙරහැර දුටු ගැමුණු කුමාරයා වටහා ගත්තා. එහිදී දුටුගැමුණු කුමාරයා ඒ බව හැඟවීමට ඉතා ශබ්දයෙන් එම්බල තිස්සය මහා සංඝයා පිට නොයනු මරණය උරුමවත් මානම් සංඝයාගේ කරමතින් ගොස් පාපයක් සිදු කර නොගනිමි පැවසූ බව සඳහන් වනවා. කෙසේ වුවද තිස්ස කුමරු මෙහිදී දීඝවාපයට පලා යන බවද කියවෙනවා. කෙසේ වුවද මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් පසු කලක මේ දෙසුරන්ගේ ආරෝව සමතයකට පත්වන නමුත් දුටුගැමුණු රජතුමා විසින් තම මලනුවන් විසින් තමන්ට කළ වරදට දඬුවමක් ලෙස මෙම වෙල්ලස්ස ප්‍රදේශයේ වැව් සාදවා වෙල් ලක්ෂයක් අස්වද්දන ලෙස නියෝග කරනවා. මෙම නියෝගය අනුව සද්ධාතිස්ස කුමරු විසින් කුඹුක්කන් ඔය කිහිප තැනකින් හරස් කොට වැව් තනවා කුඹුරු ලක්ෂයක් අස්වැද්දූ බව පැවසෙනවා. වෙල් ලක්ෂය පසුව වෙල් ලස්ස ලෙස මේ ප්‍රදේශයට නම් ලැබීමට හේතු වූ බවද සඳහන්. ඉන් ටික කලකට පසුව දුටුගැමුණු රජතුමා තම මලනුවන්ට පැවරූ රාජකාරිය නියමිත ආකාරයට සිදු කර ඇද්දැයි නිරීක්ෂණය කිරීමට පැමිණි අතර වෙල් ලක්ෂයක් අස්වැත් වූ සද්ධාතිස්ස කුමරු තවත් වැවක කටයුතු ආරම්භ කරමින් සිටින බව දැක දැන් ඇති මල්ලී යයි පැවසූ බවද එම ප්‍රදේශයේ පසුව ඇති මලේ වූ බවද ජනප්‍රවාදයේ පැවසෙනවා. අවුරුදු 2200කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ මෙම දෙමටමල් රජමහා විහාරය පංචාවාස විහාර ගණයට අයත් විහාර සංකීර්ණයක් ලෙස හඳුන්වනවා. එකල රෝහණ දේශයේ පිහිටි එකම පංචාවාස ආරාම සංකීර්ණය වන්නේද මෙම දෙමටමල් රජමහා විහාරයයි. පංචාවාස යනු මූලික අංග පහකින් සමන්විත වන විහාර සංකීර්ණයන්ටයි. එම අංග පහ වනුයේ රූප මන්දිරය නොහොත් බුද්ධ මන්දිරය, ස්තූපය හෙවත් වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රේක්ෂක ශාලාව නොහොත් පොහොයගේ සහ භික්ෂූන් වහන්සේ සඳහා වන ආවාස ගෙවල්ය. දේවානම් පියතිස්ස රාජ සමයේදී මෙම පංචාවාස සංකල්පයේ පැමිණි බව සඳහන් වන අතර එමගින් ඒ හා සමකාලීන මහානාග රාජ කාලයේදී මේ ඉදිවන්නට ඇති යන මතය තව දුරටත් ප්‍රක්ෂිප්ත කරනු ලබනවා. සමස්ත භූමි ප්‍රමාණය අක්කර 6කින් සමන්විත වන මෙම දෙමටමල් විහාරය ප්‍රාකාර බැම්මකින් වට වී ඇති බවද නිරීක්ෂණය කළ හැකිය. සාමාන්‍යයෙන් ඍජුකෝණාශ්‍රාකාර හැඩයකට හෝ සමචතුරස්‍රාකාර හැඩයකට සමස්ත භූමියම ප්‍රාකාර බැම්මකින් සීමා නිර්ණය වී වට වී තිබීම පංචාවාස විහාර මුද්‍රාවේ තවත් එක් ලක්ෂණයකි. දෙමටමල් රජමහා විහාරයේ ඉදිකිරීම සැලකීමේදී පොළොව මට්ටමේ සිට ඉහළින් සහ පහළින් වන පරිදි මට්ටම් දෙකකට ඉදිකිරීම සිදු කර ඇති බව නිරීක්ෂණය කළ හැකි වනවා. මෙහි පොළොව මට්ටමට ඉහළින් ගඩොල් හෝ කළුගල් පාදමක් මත වේදිකාවක් සේ සකසා ඉදිකිරීම සිදු කර ඇති අතර මෙය ඉහළ මළුව හෝ උඩ මළුව ලෙස හඳුන්වා ඇත. පොළොව මට්ටමට සමාන්තරව හෝ ඊට පහළින් වන ලෙස වූ ඉදිකිරීමද මෙහි දක්නට ලැබෙන අතර මේ පහළ මළුව ලෙස හඳුන්වන බවත් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ගත් කල පංචාවාස සංකල්පයට අනුව පූජනීය බවින් ඉහළ ඉදිකිරීම ඉහළ මළුවේද සාපේක්ෂව පූජනීය බවින් අඩු ඉදිකිරීම පහළ මළුවේද සිදු කරන බව පැවසෙනවා. වෙහෙර වහන්සේ, බෝධීන් වහන්සේ, බුද්ධ මන්දිරය, පොහොයගය සාමාන්‍යයෙන් විහාර සංකීර්ණයක අති පූජනීය ස්ථාන ලෙස සැලකෙන බැවින් මේවා ඉහළ මළුවේ ඉදිවේ. සංඝයා වහන්සේලාගේ ආවාස කුටි පහළ මළුවේ ඉදිවේ. මෙම සංකල්පය දෙමටමල් විහාරයේද බොහෝ දුරට දැකගත හැක. මෙහි පහළ මළුවේ ආවාස කුටි 44ක් හඳුනාගෙන ඇති අතර අදටත් විහාර මළුව වටේම මේ වාගේ නටබුන් දැකගත හැකිය. දෙමටමල් විහාරයේ තවත් වැදගත් සිදුවීමක් වනුයේ ලංකාවේ වැඩ වුන් අවසන් රහතන් වහන්සේ ලෙස පිළිගැනෙන මලිය දේව නම් රහතන් වහන්සේ වැඩ වුන්නේ මෙම දෙමටමල් විහාරයේ වීමයි. උන්වහන්සේ විසින් දජග්ග සූත්‍රය දේශනා කොට යෝගාවචර භික්ෂූන් වහන්සේලා 69ක් රහත් ඵලයට පත් කළ බවද සඳහන් වනවා. විවිධ වූ ආක්‍රමණ, සාගත, සංක්‍රමණ නිසා මෙම විහාරස්ථානය පොළොන්නරු යුගයෙන් පසු අභාවයට පත් වූ බවට අනුමාන කළ හැකිය.
නැවත මේ 19 වෙනි සියවසේදී හඳුනා ගන්නා විට සම්පූර්ණයෙන්ම කැලයට යට වී විනාශ වී තිබුණු බව සඳහන්. 1975 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භන විටත් මෙහි විහෙර වහන්සේ හැඩයක් සොයාගත නොහැකි ගඩොල් ගොඩක්සේ පැවති බව සඳහන් වනවා. කෙසේ හෝ 1990 වන විට මෙම විහාරස්ථානය පිළිසකර කර අවසන් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමත් වනවා. මෙහිලා සඳහන් කළ යුතු විශේෂම කරුණ නම් දැනට ඉදිකර ඇති විහෙර වහන්සේ සහ පිළිමගය අනුමාන ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් එදා රජ දවස තිබුණු ආකෘතියන්ට වඩා වෙනස් විය හැකි බවයි. සමහර මතයන්ට අනුව අතීතයේ මෙම විහාරය ඝණ්ඨාකාර හැඩයකින් සමන්විතව තිබී ඇත. නමුත් දැන් අපට දකින්නට ලැබෙන්නේ බුබ්බුලාකාර හැඩයේ විහෙර වහන්සේ නමකි. තවද අතීතයේ පැවති විහෙර වහන්සේගේ චෛත්‍ය ගර්භයෙන් ඉහළ හතරැස් කොටුව කොට් කැරැල්ල සහ චූඩාමාණික්‍යයක් තිබී නොමැත. එය ඡත්‍රයකින් සහ ඡත්‍ර දණ්ඩකින් එහෙමත් නැත්නම් යූප ස්තම්භයකින් සමන්විතව තිබී ඇති බවට සාක්ෂි හමුව තිබෙනවා. අප කලින් සංචාරය කළ රජගල පිහිටි චෛත්‍ය සම්ප්‍රදාය මෙහිද තිබෙන්නට ඇති බව පිළිගත හැක. ඔබ එම රූප රචනාව නරඹා නැත්නම් ඒද නරඹන ලෙස මෙහිදී ආරාධනා කරනවා. කෙසේ වුවද මෙහි ඡත්‍රය හමු වී නොමැති අතර ඡත්‍ර දණ්ඩ එහෙමත් නැත්නම් යූපස්තම්භයේ පමණක් සොයාගන්නට හැකියාව ලැබී ඇති අතර එය අඩි 5.5ක පළලින් සහ අඩි 18ක උසකින් යුක්ත වූ බව පැවසෙනවා. ඒ චෛත්‍ය ගර්භයට සවිකර එහි පැත්තක් නිරාවරණය ලෙස කොට් කැරැල්ල සහිත චූඩාමාණික්‍ය අද වන විට නිර්මාණය කර ඇත. මෙම චෛත්‍යයට සතර දිශාවෙන්ම ළඟා විය හැකි පරිදි පියකැට පෙළවල් තිබෙන්නට ඇති බවත් සලපතල මළුවේ එම පියකැට පෙළවල් හා ඒකරේඛීයව වාහල්කඩ සතරක්ද පවතිනට ඇති බවත් විශ්වාස කරද අද අපට දැකගත හැකි වන්නේ එක් දිශාවකින් ඇති පියකැට පෙළක් පමණි. ඊට අනුරූපව වාහල්කඩක යයි සිටිය හැකි නිර්මාණයක අවශේෂද අපට චෛත්‍ය මළුව තුලින් දැක ගන්නට පුළුවන්. මෙම විහෙර වහන්සේට වැලි මළුවක් සහ සල පතල මළුවක් එකම මට්ටමේ නිදි කර ඇත. දෙමටමල් විහාර සංකීර්ණය තුල වූ මෙම ගල් කණු කියාපාන්නේ අතීතයේ මෙහි පැවති උපෝසථාගාරයක් යයි පුරාවිද්‍යාඥයන් මත පළ කරයි. පොළවට අඩි කිහිපයක් ඉහළට වන්නට නිම වූ ගඩොල් පාදමක් මත ඉදි කරන්නට ඇත සැලකෙන මෙම උපෝසථාගාරය භික්ෂු සම්මන්ත්‍රණ විනය කාරණා වැනි කටයුතු සිදු කිරීමට යොදා ගන්නට ඇතැයි විශ්වාස කරනවා. දැනට අවශේෂ ගල් කණු 24ක් මෙහි දක්නට ඇති අතර දෙමහල් හෝ මහල් කීපයකින් යුක්තව දැවයෙන් කරන ලද තට්ටු ගොඩනැගිල්ලක් මෙහි පවතින්නට ඇති බවට පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. මෙම සමහර ගල් කණු මත ඇති කවාකාර කට්ටයන් මගින් ගල් පූරු මීට සවිකර තබන්නට ඇති බවත් එම ගල් පූරු ඉහළ මහල සඳහා වන පියකැට පෙළක් සඳහා යොදා ගන්නට ඇති බවත් මත පළ කරනවා. තවද මෙම උපෝසථගරයට පිවිසීමට අලංකාර කැටයම් සහිත පියකැට පෙළක් නිර්මාණය කොට ඇති අතර ඊට සම්බන්ධ කොරවක් ගල් වලින්ද ඉදිරියෙන් වූ මුරගල් වලින්ද මේ පෞරාණික බව පැහැදිලි වනවා. මෙහි වර්තමානයේ වන විට අලුතින් විහාර මන්දිරයක් හා දේවාලයක් ඉදිකර ඇති අතර පුරාවිද්‍යා ස්මාරක මත එවැනි අලුත් සංවර්ධන කටයුතු සිදු කිරීම නම් අනුමත කළ නොහැකි තත්ත්වයක් බව පැවසිය යුතුයි. විහාර භූමිය තුළ ප්‍රතිසංස්කරණයට භාජනය වූ තවත් සුවිශේෂ ඉදිකිරීමක් වන්නේ කැණි මඩලක් සහිතව ඉදි වූ පිළිමගයයි.
අතීතයේ පැවති සැලැස්ම අනුමාන කොට පෞරාණික කළුගල් පාදම මත නැවත ප්‍රතිස්ථාපනය කොට ඇති මෙම ප්‍රතිමාගරය දොරටු දෙකකින් සමන්විත වේ. ප්‍රධාන පඩිපෙළ අසල ඇති ප්‍රධාන දොරටුව ඇතුල්වීම සඳහාද පිළිමගේ පසුපසට වන්නට එක් පසකින් ඇති සාපේක්ෂව කුඩා දොර පිටවීම සඳහා යොදා ගන්නට ඇතැයි සැලකේ. පෞරාණික බෝධිගරයක්ද අපට මෙම භූමියෙන් හමුවේ. සමචතුරස්‍රාකාරව ගඩොලින් සෑදූ බැමි දෙකකින්ද ඉන්පසු කවාකාර ගඩොල් බැම්මකින්ද වට වූ මෙම ඉපරිණි බෝධියට අමතරව අලුතින් රෝපණය කරන ලද බෝධියක්ද මෙම විහාර සංකීර්ණයේ ඇත. මෙම ඉපරිණි බෝධිගරය අසල කැණීම් කටයුතු වලදී පාත්තරයක් හමු වී ඇති අතර එය මූලික අවධියේදී බෝධිය රෝපණය කර තිබූ පාත්තරය විය හැකි බවටද මතයක් පවතිනවා. මෙම විහාරස්ථානයෙන් හමුවන පෞරාණික නටබුන් අතර මෙම පිළිමයටද විශේෂ තැනක් හිමිවනවා. මේ බෝසත් සිරස නමින් හඳුන්වන අතර බොහෝ විට කඳෙන් ඉහළ කොටස පමණක් නිරූපණය වන ලෙස නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලියි. තවද අපට මෙහි සුවිශේෂී මුරගලක් හමුවනවා. ඉසුරුමුණියේ ඇති ඉසුරුමුණි පෙම් යුවල වැනිම කැටයමක් සහිත මුරගලක් මෙහිද දැකගත හැකි වුවත් මේ ස්ත්‍රිය හා පුරුෂයා එකිනෙක වෙන් වී පවතින ලෙස කැටයම් කොට තිබෙනවා. ඉසුරුමුණි පෙම් යුවල එකිනෙකට යා වූ කැටයමක් නිසා මේ ඊට වෙනස් වූ සුවිශේෂී මුරගලක් ලෙස සලකන අතර දැනට ලංකාවේ මෙවැනි කැටයමක් සහිත මුරගලක් හමුවන්නේ මෙම දෙමට මහල් විහාරයේදී පමණක් වීමද අතිවිශේෂ කරුණක්. මීට අමතරව මෙම විහාර භූමිය පුරාම වනයට යට වූ නටබුන් රාශියක් දැකගත හැකිය. බොහෝ විට මේවා සංඝ ආවාස විය හැකිය. ඒ අතර අතරින් අතර පිළිමගෙවල් යයි සැක කළ හැකි නටබුන් අපට හමු වනවා. ඒවායේ ශෛලමය පద్මාසන එම අනුමාන සඳහා අපට සාක්ෂියක් වූ බවද මෙහිදී සඳහන් කළ යුතුය.
කෙසේ වුවද අවුවැසිවලට නිරාවරණය වෙමින් අදටත් විරාජමානව වැඩහිඳින මෙම පෞරාණික නටබුන් රැක ගැනීමට කටයුතු කිරීම වගකිව යුතු බලධාරීන්ගේ මෙන්ම ඔබ අප සැමගේද වගකීමක් මව බතක් කරමින් මීළඟ රූපරංචනාවෙන් හමුවනතුරු ඔබට දීර්ඝායුෂ. channel එක subscribe කරලා තියාගන්න. තෙරුවන් සරණයි.